මේ බලන්න ඕගොල්ලෝ මේවා තමයි රෙදි බෑග්. මේවා මේ අතට මේවා අපි පෙන්නන්නේ මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි මේක ලොකු පරිසර ප්‍රශ්නයක් තියෙන්නේ. පරිසරයට හානි වෙනවා. එතන මේ සිලිසිලි මලු වසංගතේ වනසයි අපේ අනාගතේ. මේ බලන්න මේ බෑග් මේවා මම නිර්මාණය කරේ අපි දැන් අවුරුදු 20කට විතර උඩදී මේවා පෙන්නනකොට මේ අපේම පරිසර මහත්තුරු මට කිව්වා බිස්නස් එකක් පටන් ගත්තා කියලා. බලන්න මේවා දැන් වෙනකොට රජයේ අනුමැතිය දීලා තියෙනවා අපිට අවම වෙනකොට රෙදි මල්ලක් පාවිච්චි කරන්න කියලා. බලන්න කොයිතරම්නම් වටිනවද කියලා. අපේ දරුවොන්ට අනාගතයක් නැති වෙනවා මේ මහ පොළොවේ ගොඩ ගැහිලා තියෙන්නේ. කවදාද ගිනි ගන්න අපි කොස් ඇටයක් කියනම බොංචි ඇටයක් පොළොවට දැම්මම ඒ ඇට අඬනවා කඳුළු පෙර මට ඉපදෙන්න බෑ මට දැල්ලක් දාන්න බෑ අපිට මුලක් ඇදෙන්න බෑ කියලා අඬනවා. මේවා තේරුම් අරගෙන අපි ඉස්සර මේවා කරනකොට අපිට මිනිස්සු hina වුණා. ඒක තමයි කාලයාගේ වෑයමින් සත්‍ය හෙලිදරව් වෙනවා සත්‍ය ජය ගන්නවා කියන්නේ ඒකට. ඕගොල්ලොනුත් පුළුවන් තරම් මේ වගේ රෙදි බෑග් එකක් මේ පාවිච්චි කරන්න. මේ බලන්න මම මේවා නුවර දාලා තියෙනවා. නුවර ටුවරිස්ට්ලා තමයි මේවට ගොඩාක් ආස. අපේ අයට මේවට වටිනාකමක් නැහැ. අපි මේවා ලස්සනට කරනවා. මේවා මම මහන්නේ. මම ඩිසයින් කරන්නේ. මම ආටිස්ට් කෙනෙක් නිසා මේ මහ පොළොවට ආදරේ නිසා මේ සෝබාදාමට ආදරේ නිසා මම පරිසරවේදිනියක් නිසා මේවා අපි නිර්මාණය කරේ ගොඩාක් කල් ඉඳලා. කිසි කෙනෙක් මේවා ගණන් ගත්තේ නෑ. අද වෙනකොට අපි කරපු දේ අති සාර්ථක වෙලා තියෙනවා. මේ නුවර මගේ කඩේ තියෙනවා මේවා දාලා ගොඩක්. ඔයගලන්ට තොග වශයෙන් ඕනෙන් හරි එකක් දෙකක් හරි ඕනනම් මට කතා කරලා කියන්න. මම පරිසරවේදිනී ශ්‍රී නිල්මිනී අභිමානි. මගේ ටෙලිෆෝන් නම්බර එක කියන්නම් 0770යි 376 184. නැවතත් මං කියන්නම් 0740 376 184. පුළුවන් නම් මට කතා කරන්න මේවා ලබා දෙන්නම් ඕගලන්ට. මෙන්න තව ගොඩාක් දේවල් තියෙනවා මං හදිසියේ මේ බෑග් එක මේ අපේ රජයෙන් නිකුත් කළා තියෙනවා මේ පරිසර මේ වෙනුවෙන් මේ හොඳ බෑග් එකක් පාවිච්චි කරන්න කියලා. අපි නම් මේ අවුරුදු 20ක් 25ක් 30 ඉඳලා අපි මේ වගේ දේවල් කරන්නේ. අපි වෙළඳ පොළට දාලා තිනවා අපි පාවිච්චි කරනවා. ඕගලන්ට මේ කෙටි පණිවිඩයක් කියන්නේ මගේ ආදරණීය සහෝදර සහෝදරියනි මේවා ඕගලන් පාවිච්චි කරන්න රෙදි මල්ලක් මහලා පාවිච්චි කරන්න පරිසරයට ආදින්න නම් මේ අපි ඉන්න ටික කාලෙ ඉතිවිලදී අවුරුදු 70 75 වගේ කාලයක් යනකොට අපේ ජීවිතය අවසන් වෙනවා. මේ වගේ ලස්සන සුන්දර පරිසරය සුන්දර රට ඕගලන් වගකීමෙන් මේක කරන්න ලස්සන කරන්න ආදරයෙන් රැක බලා ගන්න. සිලිසිලි මලු වසංගතේ වනසයි අපේ අනාගතේ.